මදත් උදේ එනකොට දැක්ක අනේ පව් අපේ පින්නතුන්නේ පොලිමට තෙල් ගහ ගන්න ඉන්නවා. අර තෙල්ගේ නැලවල් වහලත් නෑ, නැවුත් වෙනවා, තෙලුත් තියෙනවා. පොලිමේ ඉන්නවා. හේතුව මිනිස්සු හරි කලබලයි. ගොඩක් ඔය ඉඩකඩම් ප්‍රශ්න තියෙනවා. සහෝදරයන්ගේ වල්ලාගෙන හර්මේ කියලා. තියෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ ගෙදර සහෝදරයෝ 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනාටම බෙදෙන්න ඕනක එක්කෙනෙක් කනවා අල්ලගෙන. එතකොට අත්තිසුකේ තියෙන්න හේතුවක් නැහැ. ඇයි? ඒක සාධාරණ වෙන්න ඕන භුක්ති විඳින එකේ භෝගය. ඒ වස්තුවේ සම්පත සාධාරණ වෙන්න ඕන. ඔබ දැන් බලන්න නිදා ගන්නකොට අර හද ගැස්ම අතට දැනෙනකොට අපට ඒ සනසීම කියන එක තියෙන්න ඕනේ. අපි නිදා ගන්නකොට පිට වෙන අන්තිම හුස්ම ටික තියෙනවා නින්දට කලින්. ඒ අවස්ථාවේදී අපිට දැනෙලා තියෙන්න ඕනේ මේවා හම්බ කරන්න, මේවා ගොඩනංවන්න. අර අපි කියන්නේ මේ මගේ කයෙන්, මගේ වචනේ කවදාවත් හානියක් වෙලා නැහැ කියලා. මගේ ආධ්‍යාත්මයේ කෙලෙසිලා නැහැ කියලා. දැන් ඔය භෝගයන් වලට විතරක් නෙමෙයි පෙට්‍රල් ඩීසල් වලටත් අත්තිසුකේ තියෙන්න ඕනේ. ඒවත් නේ ඔය සමහරව අරගෙන වැඩි මිලට විකුණනවනේ. ඒ විකුණලා ගන්න කොටත් මොකක්ද ඇති වෙන්න ඕනේ? ඒ වගේ අවංකකම කියන එක තියෙන්න ඕනේ. Taman පරිභෝජනය කරන දේවල්. දැන් මතක් වෙනවද කොරෝනා කාලේ වැඩි මිල තෙල් විකුණපු කෙනා? ඔහොම හදවතට තට්ටුවක් දාලා බලන්න අපේ අහවලා කියලා. මිනිස්සුන්ට තියෙන්න ඕනේ ඒ අර පරිභෝජනය කරන එකේ සාධාරණත්වය හදවතට දැනෙන්න ඕනේ. නේද? දැන් මදත් උදේ එනකොට දැක්ක අනේ පව් අපේ පින්නතුන්නේ පොලිමට තෙල් ගහ ගන්න ඉන්නවා. අර තෙල්ගේ නැලවල් වහලත් නෑ, නැවුත් වෙනවා, තෙලුත් තියෙනවා. පොලිමේ ඉන්නවා. හේතුව මිනිස්සු හරි කලබලයි. ඔය අනෙකට ලැබෙනකොට සතුටු වෙන්න ඕනේ, මුදිතාව තියෙන්න ඕනේ. පින්නතුනේ අපේ තියෙන්නේ අර අපිටම හම්බෙනවා නම් හොඳයි කියන එක. අපේ තියෙන්නේ ලැබෙන තරමක් මටම කියන එක. ඔය එනිසා මැද පෙරදිග ඉන්න අපේ තාත්තා කෙනෙක් මට කතා කරා. මතක තියාගන්න ඕනේ මේ භෞතිකයේ තුල ලොකු වටිනාකමක් නැහැ. හමුදුරනේ රත්තරන් බඩුයි සල්ලි සේරම පැක් කරාලු. මගෙන් අහනවා දැන් මොකද කරන්නේ කියලා. මං හොයයි කියනකොට මට පෙන්නනවා ගේ ඉස්සරහ. දැන් මේ දවස්වල අර යුද්ධනේ දකින්න ඇති මාධ්‍යවල බෝම්බ කෑල්ලක් වැදිලා. කොහාටද යන්නේ? සල්ලි පැක් කරලා තියෙන ඉක්මනට ලංකාවට යන්න. එළියට බැහැ ගන්න විදියක් නෑ එවන්න. කියනවා තේරුම් ගත්තලු සල්ලි වලින් වැඩක් නෑ කියලා. තේරුම් ගත්තා කිව්ව රත්තරන් බඩු වලින් වැඩක් නෑ කියලා. කිව්වා දැන් ඉරලා දාන්න පුළුවන්ලු. හේතුව මිනිස්සුන්ගේ ඔය තිබ්බාය කියන මට තියෙනවා